අපේ ලෝකේ ලස්සන කරන්න සුබාදහම මවපු අපේ ඇස නුගැටුණු මල් සොයාගෙන යන මගේ චාරිකාවේදී අද මගේ ඇසට ලක්වුණේ මෙන්න මේ නිහතමානී සුන්දරත්වයක් තිබෙන මල. මේ මලේ නම දන්නවද ඔයාලා? ඔව්, මේ මලට අපේ පළාත්වල කියනවා කැපුම් කීරිය කියලා. තවත් මේ මල පිලිපීන් වයලට් ඒ වගේම නිල් පුරුක් මල කියන නමිනුත් හඳුන්වනවා. සෙම්බුවක් ආකාරයෙන් පෙති පහකින් නිර්මාණය වෙච්ච මේ මලේ දම්පාට, තද දම්පාට ඒ වගේම ලා දම්පාට වර්ණ සංකලනයකින් යුක්තයි. ඇත්තටම උදේ පිපිලා හවසට පරවෙන මේ නිහතමානී සුන්දරත්වයක් තියෙන පුංචි මල ගැන මීට කලින් ඔයා අවධානය යොමු කරලා තියෙනවද? නෑ නේද? ලොකු ලොකු මල් වතුවල පිපුන් නැති වුණාට අපේ මග දෙපස හැඩ කරන මේ පුංචි මල ගැන ඔයාගේ අදහසක් කමෙන්ට් එකක් විදිහට තියන්න. එහෙමනම් සුබ දවසක්.